lunch lesson එකෙන් බලමු meanwhile කියන එක. ඒ කියන්නේ ඒ අතරතුර ඒ අතර කියන එක පාවිච්චි කරන ආකාරය. She was studying for her exam meanwhile her friends were watching TV. ඇය විභාගයට පාඩම් කරමින් සිටියා. ඒ අතරතුර ඇගේ යාළුවන් ටීවී බලමින් සිටියා. The kids were playing outside meanwhile their parents were preparing lunch. දරුවන් එළියේ සෙල්ලම් කරමින් සිටියා. ඒ අතරතුර ඔවුන්ගේ දෙමව්පියන් දවල් ආහාරය සකසමින් සිටියා. නැවත එම meanwhile යෙදෙන ආකාරය සලකා බලමු. She was studying for exams meanwhile her friends were watching TV. ඇය විභාගයට පාඩම් කරමින් සිටියා. ඒ අතරතුර meanwhile ඒ කියන්නේ ඇගේ යාළුවන් ටීවී බලමින් සිටියා. The kids were playing outside meanwhile their parents were preparing lunch. දරුවන් එළියේ සෙල්ලම් කරමින් සිටියා. ඒ අතරතුර ඔවුන්ගේ දෙමව්පියන් ආහාරය සකසමින් සිටියා.